අන්න අක්කාගෙන් ටෙලිෆෝන් කෝල් එකක් ආවා. හදත් අඳවනවද? නෑ. සරු වෙලා. යසරත්නට මැණික් හම්බ වෙලාලු. පරණගේ අතෑරලා අලුත් ගේකටත් ගිහිල්ලා. ගෙදර වැඩට කවුරු හරි ළමයෙකුත් හොයලා දෙන්න කිව්වලු. අපි ඔක්කොටම එන්න කිව්වලු ටික දවසක් එහෙ නවතින්න කියලා. සල්ලිකාරකම පෙන්වන්න වෙන්න ඇති. අපි මොකටද ඕව බලන දවස් ගණන් ගත කරන්නේ තාත්තේ? අනික තාත්තා මට මේ ගේ දුන්නට ඔය දෙන්නම ඉරිසාවේ පුපුර හිටියේ. දැන් ඉතින් එහෙම වෙන එකක් නෑ. අපට වඩා යමක්කමක් ඇතිනේ. අපිට තියෙන සන්තෝෂ වෙන එකයි. ඔය කියන පරක්කුවට දුවන්න ඕනේ නෑ තාත්තේ. ටිකක් පහුවෙලා උදේක ගිහින් ආපහු හවස එන්න බැරිය. ඉතින් මේ වාසනා මුදලාලිත් පතල පටන් ගත්තලු නාරගල. මැණික් හම්බෙලාද? තාම නෑ මං හිතන්නේ. හම්බුනොත් කොහේවත් යන්න එපා මංගාවට එන්නේ කියන්නේ. හෙලෝ. ඔය කතා කරනවා. කවුද කතා කරන්නේ? යසරත්න මුදලාලි මහත්තයාටයි ඔබතුමියටයි බොහෝම හිතවත් කෙනෙක්. ඒ වගේම පවුල කැඩෙනවට අකමැති කෙනෙක්. මුදලාලි මහත්තයා ගෙදර ඉන්නවනේ. හරි ගෙදරත් ඇති. ඒ වුණාට ඉතින් මං කියන ගෑනු කෙනාගේ ගෙදරටත් යනවා එනවා. අපරාධේ සල්ලි ජීවිතේ. සල්ලිකාරයෙක්ගේ ඇඟේ එල්ලෙන්න සමහර අය කැමතිනේ. ඒ ගෑනු කෙනා ඔබතුමිය වගේ නෙවෙයි. බියුටි ක්වීන් කෙනෙක්. බලමුකෝ එහෙනම්. ඌනක්කමක්නේ. ගෙවුඩයක්වත් උනා නම් මිලක් ගහන්න තිබුණා. තාත්තේ ඉතින් මොකද කරන්නේ? ආහාපුර ඇවිල්ලා හිසතින් යවන්න බෑනේ. මොනව හරි කරමුකෝ. තාත්තේ අක්කලාට දෙන්න ගෙනියන්න කෙහෙල් මලක් කැපුවා. හාල් පොල් ටිකකුත් මේ කාර් එකේ ඩිකියට දැම්මා. තාත්තේ තාත්තා විතරක් ගියොත් මදිද? මට නම් කම්මැලිත් වගේ. ඒගොල්ලන්ට ඉතින් සරුයිනේ. අපි වේ තරම් වටින්නේ නැති වේ. ඇයි ඔය ළමයට යසරත්න හරි චතුරිකා හරි මොකද කිව්වද? නෑ ඉතින් ඔය ටෙලිෆෝන් කරලා කියන දේවල් වලින් මට එහෙම හිතෙනවා.
අපි ඉතින් පිටරට නැහිලා එවන සල්ලි වලින් ජීවත් වෙන අය කියලානේ කියන්නේ. අනික මේ තාත්තා ඔය අක්කලා ගෙදර වැඩට කියලා යවපු සෝම එයාගෙනත් ඒ තරම් කැමැත්තක් නෑ වගේ. ඔය අක්කා ටෙලිෆෝන් කරනකොට කිව්වේ සෝමගේ තියෙන මහ ගොඩේ ගතිය. කෑම හදන්නෙත් ගොඩේ විදිහටේ කියලා. අපිවත් දැන් මදි ඇති. අපි ඉතින් අපේ යුතුයකම් ඉෂ්ට කරමුකෝ. හන්ද කුරේට ගිහිල්ලා එන්න. ඔය ළමයාත් ලෑස්ති වෙමුකෝ. චතුරිකා මොකද මේ පරණ ගෙදර ඉන්නකොට වගේ පරණ ඇඳුම් නැත කියලා. මං කියලා තියෙනවනේ අපි දැන් මේ ගෙදර ඉන්න ඕන විදිය. අපි ගේ ඇතුලේ ගෑනු. කොහොමයි කියන්නේ? අපි ඉතින් බීඩු කුමිලා නෙවෙයි. මොකක්ද ඒ කතාව? ඒ කතාව විතරක් නෙවෙයි. ඔය කොයි කතාවක් මම දන්නවා. මේ චතුරිකා නිකන් බොරුවට දොඩවන්න එපා. මම මේ උදේම යන්නේ ගල් බලන්න. ඊහෙන් දැව කරාපු මිනිස්සු උදේම ගල් අරන් පාරට එනවා. මේක තමයි ඉරේලීට අල්ලලා ගල් බලන්න තියෙන හොඳම වෙලාව. පාරම ගානේ ගිහලා ගල් ගන්න ඕනේද? මේ ගෙදර පදිංචිට ආවේ ගෙදරට ගල් ගෙන්න ගන්න නේද? නොදන්න දෙයට කට දාන්න එපා. මම දන්න දේවල් හොඳටම ඇති. අර බාගෙට ඉවර කරලා තියෙන තමන්ගේ ගෙවල් දොරවල් හදාන්නේ නැතුව බොරුවට කුලී ගෙවල් වලට සල්ලි ගෙවනවා. ගෙවන්න වාහන අරගෙන. ගේ හොඳ නම් ගෙදරට බිස්නස් එනවා. වාහනේ හොඳ නම් පාරේ බිස්නස් එනවා. නිකන් නොදන්න දෙයට කට දාන්න එපා. මම දන්නේ නැහැ කිසි දෙයක්. මම කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි රටේ ලෝකෙ මිනිස්සු තමයි ඔක්කොම දන්නේ. යන්නේ කොහෙද කරන්නේ මොනවද? ඉස්සර පතල් වලට යද්දී උදේම දන ගහලා වැන්ද ගෑණි. දැන් මොනවද මේ දොඩවන්නේ? කරන බිස්නස් එකක් ගෙදර ඉඳන් කරගන්නවා. තැන් තැන් වල යන්න ගියා මිනිස්සු පද හදනවා. මගේ ඉවසෙල්ලේ දුක් විඳින්න සීමාවක් තියෙනවා. එළියට බහින්න හදනකොටම දවසම මුස්පේතු කළා. කෑවා. හම්බ කරන දේවල් වලින් තමන්ගේ උන්ට විතරක් කරනවා නම් කමන්නේ. රටේ ලෝකෙ කියන්නනේ කරන්නේ. පුදුම කර්මයක් මේක පුදුම කර්මයක්. මේ අපේ බැංකුවට එන යසරත්න මුදලාලි මහත්තයානේ. බැංකුවේ මහත්තයා මොකෝ මේ කැලේමෙද්දී? රෝදේක හුලං ගිහලා යසරත්න මහත්තයා. මේ මන්දිරේ ස්පෙයා වීල් එකේ තුලම් මදි. ත්‍රිවිල එකක්වත් මේ පාරේ අයිද කියලා අපි මේ බලාගෙන හිටියේ. එහෙමද? බලමුකෝ මොකද්ද කරන්න පුළුවන් කියලා.
මට පුළුවන් මහත්තයට මෙහෙම උදව්වක් කරන්න. දෙන්නකින් එකෙනෙක් මේ රෝදෙත් තරම් නගින්න මගේ වාහනේට. මං ටයර් කඩේකට ගිහින් බස්සන්න. ඊට පස්සේ ඒක හදාගෙන ත්‍රිවිල් එකකින් මෙතෙන්ට එන්න පුළුවන් නේ. බැංකුවේ මහත්තයෙක් වුණාම ඉතින් අපි උදව් කරන්න ඕනේ නේ. මේ කැලේ ඔයා තනියම ඉන්න එපා. මම මෙතන ඉන්නම්. ඔයා මිස්ටර් යසරත්නත් එක්ක ටයර් එක හදාගෙන ත්‍රිවිල් එකක ඉන්න. මිස් නගින්නු කියන වාහනේට. Thank you Mr. යසරත්න. එහෙනම් මට මේ ගම්. Hello? 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 සඳලි බලාගෙන සෝමා චතුරිකා ඔය කවුරුන් නැද්ද? බලාගෙන ලොකු ඉස්කෝල මහත්තයා මං හිතුවේ පොලිසියෙන් කියලා. පොලිසිය? ඒ මොකද? කො චතුරිකා නෝනා? ටෙලිෆෝන් කෝල්ස් වගේකට නෝනායි මහත්තයා දෙන්න හොඳටම රණ්ඩු වුණා. මහත්තයා නෝනට ගැහුවා. නෝනා බිම වැටිලා ඔළුවත් පැලිලා
මහත්තයම නෝනව දාගෙන ඉස්පිරිතාලේ අරගෙන ගියා. මහත්තයා මට කිව්වා මේව කායිකවත් කියන්නත් එපා කියලා. ඒ වුණාට ඉතින් චන්ද්‍රකාන්ති නෝනටයි ලොකු ඉස්කෝල් මහත්තයාට මේව නොකිය කොහොමද? අන්තිමට ඉතින් මාත් නරක ගෑණි වෙනවනේ. මම මේ ගෙදර වැඩට ආවේ ලොකු ඉස්කෝල මහත්තයාගේ වචනෙටනේ. චතුරිකා නෝනයි මහත්තයයි විතරක් නෙමෙයි. ඒ දෙන්නගේ පුතත් මේ ගෙදර ඉන්නේ අසන්තෝෂෙන්. මාත් එහෙමයි. මේ මාසේ පඩිය ඉල්ලගෙන මමත් ගෙදර යන්න හිතාගෙන ඉන්නේ. මහ ලොකුවට තිබුණට මෙව ගෙවල් නෙමෙයි මහත්තයෝ. කොච්චරවත් රණ්ඩු වෙන අපායවත්. ලගම මේ කරගත්තේ නෑ තාත්තේ මේ චතුරිකා නාන කාමරේ ලිස්සලා වැටුණා. මං යා විශ්මිතාට අරන් ගියා. දැන් කොහොමද අක්කට? එයාගේ ඔළුවට මෙහුන් දැම්මා. ඉස්පිරිතාලේ නවත්ත ගත්තා. මේ සෝමා එයාගේ ඇඳුම් දෙක තුනක් ලෑස්ති කරන්න. සෝමත් ලෑස්ති වෙන්න ගිහින් නවතින්න. තාත්තේ දුව එළිය මොනා කරනවද දන්නේ නැහැ. මම බලලා දෙන්නම්. ධනය බලය වස්තුව නෙමෙයි මනුස්ස ජීවිතයට ඕන කරන්නේ සතුට. හිමිවි අහිමිව ගිය ප්‍රේමයේ යශෝරාවය. සුදත්‍රෝණයන්ගේ ප්‍රේමනීය රූපකාව්‍යක පුනරුත්පත්තිය. සලිසලී ගිලේ ක්‍රමයේ මල් පිපෙනවාරය. මුදයක ජීවත් වෙන්න බෑ. කෙවි කෙවි ඇස් අගින් ලැරි දුම් දෙන ස්නේහය. ඉතින් එහෙනම් අයියා මාව කසාද බැන්දේ? හැරි මග හැරෙනා සුසුම හින හෙන මානයා වෙලපෙනා හඬ එසේවි අතීතේ මල්
රෝහණ YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.